ඔයාට නොටිස් වෙලා තියෙනවද මේ සමාජයේ ගොඩක් අය ඉන්නවා ඒගොල්ලන් highly educated. ඒගොල්ලන්ට degrees, diplomas මේ වගේ ගොඩක් දේවල් තියෙනවා. හැබැයි ඒගොල්ලන්ගේ respect එක නැහැ. ඒගොල්ලන්ගේ disciplines නැහැ. සමහරට ඒගොල්ලන්ට මේ relationships maintain කරගන්න තේරෙන්නේ නැහැ. හේතුව මොකක්ද? මේ ප්‍රශ්නට හේතුව knowledge එක නැතිකම නෙමෙයි. මේකට හේතුව තමා ඒගොල්ල ගාව qualities නැති එක. නැත්තම් ඒගොල්ල quality කෙනෙක් නොවීම. අපි සමාජයේ දකිනවා ගොඩක් අය ඒගොල්ලන්ට හොඳ positions තියෙනවා, හොඳ jobs තියෙනවා, ඇතිවෙන්න ජීවිතේ විඳින්න money තියෙනවා. මේ මොනවා තිබ්බත් එයාට සමාජයේ මිනිසුන් අතර පිළිගැනීමක් නැහැ. මිනිස්සු එයාට respect කරන්නේ නැහැ. මිනිස්සු එයාගේ හොඳ දකින්නේ නැහැ. මෙන්න මේකට හේතුව තමා එයාගේ quality එකක් නැතිකම. අපි පොඩ්ඩක් අවංකව හිතලා බලමු ඇයි මෙහෙම වෙන්නේ කියන කාරණාව. ඊට කලින් මම චුට්ටක් වලට පැහැදිලි කරන්නම් මේ quality කියන එක අපි දකින්නේ කොහොමද කියන එක. ඔයා මාකට් එකට ගිහිල්ලා මොකක් හරි නිෂ්පාදනයක් වෙලදී ගන්න ගියාපුවාම ඔයා මුලින්ම බලන්නේ quality එක. සමහරට ඒකේ ගාණ අඩු වුණත් ඒක cheap product එකක් වුණත් ඔයා ඒක ඇතුලේ quality එක හොයනවා. ඒකම ඔයා මොකක් හරි service එකක් ගන්න ගියොත් එතන quality එක හරි නැත්තම් ඔයා ඒක reject කරනවා. මෙන්න මේ විදිහටම තමා මිනිස්සු අතරත් මේ quality කියන එක තියෙන්නේ. quality මිනිහෙක් වුණාම එයාට තියෙන ඉල්ලුම වැඩි වෙනවා. එයාට මිනිස්සු ආදරය කරන එක, මිනිස්සු විශ්වාස කරන එක වැඩි වෙනවා. මේ වගේ අපි කවදා හරි අර ප්‍රොඩක්ට් එකක් හරි සර්විස් එකක් ගැන හරි හිතනවා වගේ අපි කවදාවත් හිතලා තියනවද මගේ quality level එක අනිත් අය ජජ් කරන්නේ කොහොමද කියලා. නැත්නම් මගේ quality එක අනිත් අය දකින්නේ කොහොමද කියලා. ඉතින් අද මේ වීඩියෝ එකෙන් මම බලාපොරොත්තු වෙන්නේ ඔයාට ඔයාගේ quality එක වැඩි කරගන්න නැත්නම් ඔයාගේ quality එක build කරගන්න very important කාරණා තුනක් ඔයාට කියලා දෙන්නයි මගේ මේ සූදානම. ඒ නිසා මේ quality එක කියලා කියන්නේ අහඹු දෙයක් නෙමෙයි. මේක build කළ හැකි. අන්න ඒක මුලින්ම විශ්වාස කරන්න. ඔබට පුළුවන් ඔබේ quality එක build up කරන්න. අංක 1 quality life එකක start එක වෙන්නේ clear vision එක. clear vision එකක් තියෙන කෙනාට quality එක build up කරන්න හරි ලේසි. මොකද්ද මේ vision එක කියලා කියන්නේ? vision එක කියලා කියන්නේ ඔබ කවුද? ඔබ කොහෙටද යන්නේ කියන එක තීරණය කරන ප්‍රධානම දේ. මේ vision එක decide කරන්න ඕනේ ඔයා. ඔයාගේ තියෙන අදහස්, ඔයාගේ තියෙන සිතුවිලි, ඔයාගේ තියෙන බලාපොරොත්තුත් එක්ක තමා ඔයා ඔයාගේ vision එක decide කරන්න ඕනේ. අංක 2. ඒ තමා අර ඔයා define කරගත්ත vision එකට අදාළව ඔයාගේ values ඔයා define කරගන්න ඕනේ. මේ values කියලා කියන්නේ අපි අර product එකක් හරි service එකක් හරි ගත්තොත් ඒ product එකේ service එකට තියෙන standards හදලා අපි ගත්තොත් product එකක් නම් ඒ product එකේ තියෙනවා මෙන්න මේ විදිහට පළල තියෙනවනේ, මේ විදිහට උස තියෙනවනේ, මේ විදිහට මෙන්න මේ විදිහට මේක නිමාව තිබිලා තියෙනවනේ කියලා අපි standards තියෙනවනේ. ඒකනේ අපි quality කියලා check කරන්නේ. service එකත් එහෙමනේ. service එක මෙන්න මේ time එකට ඉවර කරන්න ඕනේ. මේ time එකට මෙන්න මේ විදිහට customer ගේ satisfaction rate එකක් තියෙන්න ඕනේ. මේ විදිහට සඳහන් වෙනවනේ. ඒ වගේ standards. ඒ standards පුද්ගලයාගේ standards අපිට ඩිෆයින් කරන්න පුළුවන් වෙන්නේ මොනවද? එයාගේ තියෙන values. එහෙම නැත්නම් එයාගේ වටිනාකම්. මේ values වටිනාකම් align වෙන්නේ අර මම මුලින් කතා කරපු වාගේ පළවෙනි step එක මොකද්ද? වාගේ clear vision එකත් එක්ක තමයි මේ කියන values වා define කරගන්න ඕනේ. අපි උදාහරණ කීපයක් අරන් බලමුකෝ. මොනවද මේ values? එහෙම නැත්නම් මේ standards. right. එකක් වෙන්න පුළුවන් integrity. integrity වා දන්නවා. කියන දේ කරන දේ කියන කෙනෙක් බවට පත් වීම. punctuality එකත් හොඳ value එකක්. මොකද අපි දන්නවා ගොඩක් මිනිස්සු වෙලාවට කලාවට වැඩ නොකරන නිසා ඒගොල්ලන් ඔය තියෙන quality එක 0 වෙලා යනවා. ඊළඟ එක responsibility. මිනිස්සු තමුන් කරන දේ වගකීම ගත්තාම ඒ මිනිහට මිනිස්සු මූ මාර් quality පොරක් කියන හැඟීම එනවා. මොකද එයා කරන දේ, එයා ගන්න වගකීම, එයාගේ responsibility එක හැමතිස්සෙම එයා පෙන්නනවා සහ ඒ responsibility එක ඉටු කරනවා. තව එක standard එකක්. සමහර මිනිස්සු ඉන්නව නේද? හරිම helpful. හැමතිස්සෙම අනිත් අයට උදව් කරනවා. හැමතිස්සෙම තමුන්ට පුළුවන් පුංචි අවස්ථාවකදී හරි ඒගොල්ලෝ උදව් කරනවා. මේ helpfulness එකත් අපේ ජීවිතයේ තියෙන ඕන හොඳම ස්ටෑන්ඩඩ් එකක්, value එකක්. ඉතින් මෙන්න මේ විදිහට ඔයාගේ ජීවිතේ ඔයාගේ vision එකට අනුව ඔයාගේ quality එක තීරණය කරන වැදගත්ම සාධක ටික තමා මෙන්න මේ කියන values. ඒ නිසා ඔබ කල යුතුයි ඔබගේ vision එක ඊට පස්සේ values ටික define කරගන්න එක. තුන්වෙනි එක තමා consistency. එහෙම නැත්නම් ඒකාකාරීව මේ values ටික පවත්වාගෙන යන එක. මේක තමා ගොඩක් අයට
ප්‍රොබ්ලම් එක. ගොඩක් අයට ජීවිතේ විෂන් එකක් තියෙනවා. එයාගේම ඩිෆයින් කරගත්ත වැලියුස් තියෙනවා. හැබැයි මේ ඩිෆයින් කරගත්ත විෂන් එකත් එක්ක ඩිෆයින් කරගත්ත වැලියුස් එක්ක එයාගේ ජීවිතේ කොන්සිස්ටන්ස්ලි ඒකාකාරව ඒකමතිකව ඒකමිතිකව පවත්වගෙන යන්න ගොඩක් අයට අසමත් වෙනවා නැත්නම් අපොහසත් වෙනවා. මෙන්න මේක හරහා තමයි එයාට එයාගේ ක්වලිටි එක නිතරම ඩ්‍රොප් වෙන්නේ. ඒක ඔයා වැඩි ෆෝකස් එකක් දෙන්න ඕනේ. කොහොමද මම මගේ වැලියුස් කොන්සිස්ටන්ස්ලි පවත්වාගෙන යන්නේ කියන එක. ඒ නිසා මට කියන්න පුළුවන් ක්වලිටි එක equal consistency. නැත්නම් ඔයාගේ ක්වලිටි එක සමාන වෙනවා. ඔයා කොයිතරම් දුරට ඒකාකාරීව ඔයාගේ වැලියුස් ටික පවත්වගෙන යනවද කියන කාරණාව මත. ඒ නිසා ක්වලිටි කියන්නේ තියරි එකක් නෙමෙයි. ක්වලිටි කියන්නේ ඇත්තටම බිහේවියර් එක. ඔයා කොහොමද බිහේව් වෙන්නේ? ඔයා කොහොමද සමාජය තුල හැසිරෙන්නේ කියන එක මත තමයි ඔයාගේ ක්වලිටි එක තීරණය කරන්නේ. මොන වැලියුස් මොන විෂන්ස් මොන විදිහට තිබ්බත් ඔයාගේ බිහේවියර් එකෙන් තමයි අනිත් අය ඔයාව ජජ් කරන්නේ. නිසා මතක තබා ගන්න ඔබේ බිහේවියර් එක ඔබ පවත්වාගෙන යා යුතුමයි. ඔබ දන්නවද සමහර විට ඔබේ බිහේවියර් එකේ පුංචි ඇක්ෂන්ස් වලින් very small actions වලින් තමයි මිනිස්සු ඔයාගේ බිහේවියර් එක තීරණය කරන්නේ. ඒ නිසා ඔයා බලන්න ඔයාගේ පුංචි හැම ඇක්ෂන් එකක්ම හැම බිහේවියර් එකක්ම ඔයාගේ තියෙන වැලියුස් මත පිහිටලා වැඩ කරන්න. මගේ අත්දැකීම තමයි මට ගොඩක් මිනිස්සු හම්බෙනවා මගේ ප්‍රෝග්‍රෑම්ස් වලදී ට්‍රේනින්ග්ස් ප්‍රෝග්‍රෑම්ස් වලදී මට හම්බෙනවා. ඒ හම්බෙන අයගේ මම දකින දෙයක් තමයි ගොඩක් අයට හොඳ ස්කිල්ස් තියෙනවා. හොඳ කැපැසිටි එකක් තියෙනවා. හැබැයි ඒ අයට ට්‍රස්ට් එකක් නැහැ. ඒ කියන්නේ අනිත් අය යාලව ට්‍රස්ට් කරන්නේ නැහැ. ඒගොල්ලන්ගේ growth එකක් නැහැ. මේකට ප්‍රධානම හේතුව තමයි ඒගොල්ලන්ගේ ස්කිල්ස් තිබ්බට ඒගොල්ලන්ගේ knowledge එක තිබ්බට ඒගොල්ල ගාව මොනවද නැත්තේ values නැතිකම. finally මෙන්න මේක හොඳට මතක තියාගන්න. මිනිස්සුන්ට මතක ඔයාගේ ඩිග්‍රී එක නෙමෙයි. මිනිස්සුන්ට මතක ඔයාගේ පොසිෂන් එක නෙමෙයි. මිනිස්සුන්ට මතක හිටින්නේ ඔයාගේ behavior එක. ඒක හොඳට මතක තියාගන්න. real success එක කියන්නේ ඔයාගේ quality life එකට මේ දෙක equal. මෙන්න මේ පණිවිඩේ ඔබ හොඳින් ඔළුවේ තබා ගන්න. ඔයා මේ මම කියපු විදිහට ඔයාගේ quality එක ඔයා build up කරන්න හිතාගෙන ඉන්නවා නම් ඔයා මේ comment තීරුවේ quality කියලා comment එකක් දාන්න. That's it. Thank you.